මේ අලුත් ෆෑන් මෝටරේ හරියට වයර් හඳුනාගෙන අපි ගෙදර AC කරන්ට් එකෙන් පරීක්ෂා කරලා බලමු. මේ මෝටරේ වයර් එන්නේ මේ විදියට. ඔයාලට පේනවා මෙහි පාට 4කින් වයර් ඇවිල්ලා තියෙනවා. මේ ෆෑන් මෝටර වල බහුලම කොමන්ඩ් වයර් එක පාට වෙන්නේ කළු පාට වයර් එක. නිල් පාට වයර් එක ලෝ එකට, සුදු පාට වයර් එක මිඩ් එකටත්, රතු පාට වයර් එක හයි එකටත්. සමහර ෆෑන් මෝටර වල මේ විදියට වයර් කනෙක්ෂන් එක සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ටත් පේනවා මේ අලුත් මෝටරේ මෙහෙම සඳහන් කරලා තියෙනවා. අපි බලමු මල්ටිමීටර් එකේ මේ විදියට සඳහන් කරලා තියෙන ෆෑන් මෝටර වල ස්පීඩ් වයර් හඳුනාගන්නේ කොහොමද කියලා. මල්ටිමීටර් රෙසිස්ටර් බලන එකට දාගෙන අපි බලමු පරීක්ෂා කරගෙන. මල්ටිමීටරේ කළු පාට ප්‍රොබ් එක මම ෆෑන් මෝටරේ එක වයර් එකට තියා ගන්නවා. මේකේ කළු පාට එක මම තියාගෙන අනිත් මල්ටිමීටර් ප්‍රොබ් එකෙන් රතු පාට වයර් එකට තියාගෙන පෙන්නනවා. ඔයගොල්ලන්ට පේනවා 550ක වැලියු එකක් පෙන්නනවා. මේක ගොඩක් දුරට අඩු නිසා මේක හයි කියලා තමයි හිතන්නේ මම. බලමු ඊළඟ එක. ඊළඟ එක 672යි. මේකේ රෙසිස්ටන්ස් එකේ වැඩි නිසා මේක ලෝ කියලා හිතනවා. ඔව් 621යි මේක සුදු පාට එක. ඒ කියන්නේ ඕගොල්ලන් දැක්කා ප්‍රතිරෝධකයේ අඩු එක තමයි ස්පීඩ් එක වැඩි. ප්‍රතිරෝධයක වැඩි එක තමයි ස්පීඩ් එක අඩු. දැන් AC කරන්ට් එකෙන් අපි පරීක්ෂා කරගෙන බලමු. මම මේ විදිහට කම්පියුටර් පවර් සප්ලයි එකේ පවර් කෝඩ් එකක් අරගෙන කොමන්ඩ් පින් එක එකකට සම්බන්ධ කරගන්නවා. ඔයගොල්ලන්ට පේන විදිහට මේ කළු පාට වයර් එක තමයි සම්බන්ධ කරගන්නේ. මොන රතු පාට වයර් එක තියෙනවා. මේක තමයි ස්පීඩ් වයර් එක. අපි බලමු වැඩ කරනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා මෝටරේ කැරකෙනවා. ඊළඟට මම අනිත් පාටත් තියලා බලනවා. ඔයගොල්ලන්ට පේනවා නිල් පාට තිබ්බමත් කැරකෙනවා. මේක ගොඩක් පරිස්සමින් කරන්න. මොකද මේ අපේ ඇඟිලි ගැවුනොත් මේ වයර් තුඩක හරි අපිට කරන්ට් එක වදිනවා. දැන් මම සුතු එක ගහනවා. ඔයගොල්ලන්ට පේනවා මෝටරේ වැඩ කරනවා. අපිට මෙහෙම ස්පීඩ් එක පේන්නේ නැහැ. අපි ෆෑන් පෙත්තක් දැම්මම අපිට තේරෙනවා මේකේ ස්පීඩ් එක.